පුරුදු වෙන්න. සතුටින් ඉන්න නම් කාරණා තියෙනවා. අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න. ආශාවන් ඉෂ්ට කරන්න උත්සාහ කරන්න එපා. අවශ්‍යතාවයයි ආශාවයි දෙකක් කියලා වහන්සේ. දෙකක්. කවදාවත් ආශාවන් කියන ඒවා කෙලවරක් වෙනවද? අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න පුළුවන්. හොඳට බලන්න. මෙතෙක් සතුටින් ඉන්න බැරි ඇයි? අපේ අවශ්‍යතා සමහර විට සම්පූර්ණයි. ඒක අවශ්‍යතාවයේ සම්පූර්ණ වෙච්ච ගමන් අපිට ඒක මදි වෙනවා. අවශ්‍යතාවයේ පූර්ණ වෙච්ච ගමන් අර බලන්නකො වාහනයක් ගන්න තියෙන ආශාව අරගෙන සතියක් පදිනකොට මොකද වෙන්නේ? ඒ ආශාව තවදුරටත් ඒක අලුත් වෙනවනේ. සාමාන්‍ය. ඒක සාමාන්‍ය වෙනවා. දැන් කියන්න බලන්න කවද්ද ඔක ඉවර කරන්න පුළුවන් වෙන්නේ. ලෝක ප්‍රකට නේ මම මේ ව්‍යාපාර ශාස්ත්‍රයේ ඉහළට යන්න එපා කියලා කියනව නෙමෙයි. අපි හිතමු කෝටි 10ක විතර වාහනයක් පදිනවා කියලා. හෙට આવොත් එහෙම තව එකක් ඊට වඩා රුපියලක් වැඩි මොකද කරන්නේ? අනිවාර්යෙන් ගන්නවා. කවද්ද ඔක ඉවර වෙන්නේ? ජීවිතේ පුරුදු වෙන්න අවශ්‍යතා සම්පූර්ණ කරගන්න තව වැදගත් කාරණයක් තියෙනවා. මිනිස්සු බහුතරයක් දෙනා සැප සතුට තීරණය කරන්නේ දැන් ඔය ව්‍යසනයක් වෙනකම් අපි ඔබ දන්නේ නැහැ. මිනිස්සු බහුතරයක් දෙනා සැප සතුට තීරණය කරන්නේ පින්නතුනි අපි මතද අනුන් මත. අපේ සැප සතුට කියන්නේ අනිවාර්යයෙන්ම අපි දැනට කරගෙන ඉන්නේ අනුන්ගේ මත. ඔය ඒක බොහොම හරි. හැම එකක්ම අපි කවද්ද අපි ගැන හිතලා සතුටු වෙන්නේ? අපි හරි සතුටුයි අපේ දේවල් අනුන් දැක්කොත් එහෙම. උදාහරණයක් විදිහට දැන් නේ අපි පළඳින රත්තරන් ආභරණ කියමු. ඇත්තටම දාන්නේ කාට පෙන්නද? තවත් කෙනෙක්ට පෙන්න. ගෙවල් වල ඉන්නකොට ඔය තියෙන චේන් මුදු මාල බ්‍රේස්ලට් අල්ලු කරාම උසේර මෙල්ලගෙන ඉන්නවද? ඒ කොහේ හරි තැනක හංගල. ඒවා හංගලාදී ඒ කවදාවත් අපි අපේ ලස්සනක් බලලා තියෙනවද? අපි ලස්සන වෙන කාට හරි පෙන්නනවා. කවුරු හරි දැක්කොත් තමයි අපි සතුටු වෙන්නේ. නොදැක්කොත් ඇයි අපිට සතුටු වෙන්න බැරි? භෞතිකයේ තුලත් එහෙමයි ආධ්‍යාත්මයේ තුලත් එහෙමයි. භෞතිකය නම් අපිට කියලා කරගන්න දෙයක් නැහැ. ඔය දැන් මෙතන ඉන්න අම්මලාගෙන් තාත්තලාගෙන් අහුවොත් එහෙම. ඇයි ගෙවල් දොරවල් හැදුවේ කියලා කාටද? දරුවන්. අපිට නම් ඕන එකක් නේ කියලා. දරුවන්ට ගයක් තියෙන්න ඕන. දරුවන්ට තනක් තියෙන්න ඕන කියලා නේ කරන්නේ. අදටත් නේ ඔබතුමල් ළඟ ඉඳන් ඔය නැහෙන්නේ ගැහෙන්නේ. අපි ගමේ විදිහට කියනවා නම් කාට කණ්ඩ දොට්ටුවේ. සමහර අම්මලා තාත්තලා කියනවනේ අර මුළු ජීවිතේම දරුවෝ වෙනුවෙන් කැප කරනවා. යුතුයකම ඉෂ්ට කරන්න ඕනේ. ඒකේ තර්කයක් නැහැ, ඒකේ වාදයක් විවාදයක් නැහැ. කවද්ද ඔක ඉවර වෙන්නේ? අපිට අපි හම්බෙන්නේ කවද්ද? සමහර විට මරණය වෙනකන් ඒක අපි ළඟට අරගෙන නැහැ අපේ හාමුදුරුවෝ. බොහොම හොඳ උණපුරගයක්. මරණෙදි තමා මිනිස්සුන්ට තේරෙන්නේ මම මට මොනවාද කරගත්තේ කියලා.